welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපිට ඉලෙක්ෂන් එකට දවස් 4ක 5ක පොඩි නිවාඩුවක් සෙට් වුණා. ඉතින් මම නිවාඩුවට ගෙදර ගියා. දැන් මම මේක වොයිස් කරනකොට නම් ආපහු කැම්පස් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා ගෙදර හිටපු දවස් ටිකේ මොකද කරේ කියලා ඔයාලට පෙන්නන්න. දවස් 2ක නිවාඩුවක් හම්බුණත් ගෙදර දුවන මට දවස් 4-5ක් කියලා කියන්නේ ඊට වැඩිය සතුටක් නැහැ. හැබැයි මේ පාර ගෙදර ගිහින් මට ඕන විදිහට නිදහසේ ඉන්න බැරි වුණා. මොකද කැම්පස් එකේ වැඩ ගොඩක් අරගෙන තමයි යන්න උනේ. මම අප දවසට පහවදා ඉස්සෙල්ලාම ගියේ කුඹුරට. මේ දවස්වල හැමතැනම වගේ කුඹුර වැඩ කරනවා. ඉතින් අපේ කුඹුරෙත් වී වපුරන්නේ අද. අපේ ගෙදර කවුරු හරි කුඹරට යනවා නම් ඉස්සෙල්ලාම ඉතින් ලෑස්ති වෙන්න මේ දෙන්න. ඉතින් මටත් කුඹරට ගිහින් කරන්න ලොකු වැඩක් නැති නිසා මම අම්මා කොච්චර එපා කිව්වොත් මේ දෙන්න උස්සගෙන හරි අරගෙන යනවා. මට මතකයි මීට අවුරුදු 15කට විතර කලින් මම ගොඩක් පොඩි කාලේ අපි කුඹරකට ගියාට පස්සේ මම ඇති වෙනකම් මඩේ නටලා තියෙනවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ මට හරි ආසයි ඒ ජොලි වැඩේ ආයෙත් කරලා බලන්න. කට්ටිය ඉතින් වැඩ ටික කරනකම් මමයි ලෝනයි උදේ වරුවම මේක තමයි කරේ. පේනවනේ ඉතින් අපේ බව දෙන්නටත් මාර සතුටක් තියෙන්නේ. ගෙදරම ඉඳලා කුඹරට ආවට පස්සේ ඉතින් මේ දෙන්නත් නටන එකම තමයි කරන්නේ. දැන් ටිකක් දවල් වෙලා තියෙන්නේ. පේනවනේ ඉතින් එයාලට වැඩක් කරා වගේ හොඳට මහන්සි. මඩ පිටින් ගෙදර අරන් යන්නත් බැරි නිසා ටිකක් හොදලා තමයි අරන් යන්න වෙන්නේ. ඉතින් ගෙදර ආවට පස්සේ ඉස්සල්ලාම කරේ දවල්ට කාපු එක. ඊට පස්සේ මම දැන් හදන්නේ සැලඩ් එකක් හදන්න. අපිට මේ දවස්වල මෙහෙට පුදුම රසණයක් තියෙන්නේ. කොච්චර වතුර බිව්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම ගෙදර ඉන්න දවසට නම් ගෙදර තියෙන පළතුරු වලින් අනිවාර්යයෙන්ම මොන හරි ජූස් එකක් හදනවා. කාලා බීලා එහෙම ඉවර වෙලා මම දැන් තමයි වැඩක් කරන්න හදන්නේ උදේ ඉඳන්ම. ගෙදර ආවම ඉතින් මෙහෙම තමයි එක එක වැඩවලට අපිට කාලය යෙද වෙනවා. එතකොට ඉතින් වැඩක් කරන්න වෙන්නේ නැහැ. ටිකක් හවස් වුණාට පස්සේ දැන් හදන්නේ වත්තට යන්න. මම ගොඩාක් දවසකින් තමයි මේ වත්තට යන්නේ. අම්මයි තාත්තයි එක එක එළවලු ಜಾති හිටවල ඒවා දැන් හරි ලස්සනයි. ඔයාලට පෙන්වන්න කියලා මම වීඩියෝස් ටිකක් ගත්තා. ගෙදර ආවට පස්සේ තාත්තා අපිට කුරුම්බ කරලා දුන්නා. මොකද අපි හැමෝටම අද හරි මහන්සි. මං හිතන්නේ අවුව රස්නෙත් නිසාම වෙන්නේ නැති. මොකද උදේ ඉඳන්ම එළියනේ හිටියේ.
ඊට පස්සේ හවස් වෙලා අපි ටවුන් එකට ගියා. මොකද මට මොනවා හරි කඩචෝරුවක් රස දෙයක් කන්න හිතුණා. ගෙදර ආවට පස්සේ අපි දැන් හදන්නේ රසම රස රයිස් එකක් හදන්න. ගෙදරින් පිට ඉන්නකොට අපි එක රසකාරක ෆ්ලේවර්ස් තියෙන දේවල් ගොඩක් කන නිසා ගෙදර ආවට පස්සේ මට ඕන වුණා අම්මා හදපු රයිස් එකක් කන්න. ඉතින් මේකට ගාලික් ජින්ජර් වගේ දේවල් ඇඩ් කරාම රස ෆ්ලේවර් එකක් එක්ක මේක රසට හදා ගන්න පුළුවන්. එතකොට කරාමු නැටි එනසාල් වගේ වගේනොත් පොඩ්ඩක් ඇඩ් කරාම රයිස් එක ගොඩක් සුවඳට තියෙනවා. ඉතින් අම්මත් එක්ක කයියක් දාගෙනම එයා රයිස් එක හදලා ඉවර වෙනකන් මම දැන් හදන්නේ මගේ වැඩ ටික කරන්න. මේ ඊළඟ දවසේ උදේ අම්මා කරාමු නැටි එනසාල් එහෙම දාලා එලකිරි හදලා තිබුණා. මේක චායි ටී වගේ බොන්නත් පුළුවන්, නැත්නම් නිකම්ම කිරි බොන්නත් පුළුවන්. පහුවදා දවසේ උදෙන්ම ඉස්සෙල්ලාම ගියේ කුඹරට. මම ගෙදර එන්න කලින් වපුරපු වීවල දැන් පැල චූට්ටක් ලොකු වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ආපහු ගෙදර එනකොට මේ ගොයම් පැල ලොකු වෙලා ලස්සනට තියේවි කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ මම මොකොත් රෙකෝඩ් කළේ නැහැ. මොකද මගේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ නිසා. මේ ඊට පහුවදා මට හිතුණා වඩේ හදන්න ඕනේ කියලා. මම ඉතින් ගෙදර ආවහම එක එක රෙසිපීස් try කරලා බලනවා. මම හරි ආසයි එක එක කෑම හදන්න. මේ තියෙන්නේ මගේ ලස්සන වඩේ ටික. මේක හොඳ සුවඳට රසට තිබුණා. ඉතින් මේ විදිහට ගෙදර වැඩත් එක්ක සතුත් එක්ක මගේ වැඩත් එක්ක දවස් ටික ගෙවිලා ගියා. මම ආයෙත් අලුත් vlog එකක් අරගෙන එනකන් මාව subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.